Business day to day. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ ගෙන්වන ප්‍රමුඛ ආයතනයක් වන ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් සමාගම සහ මොරටුව විශ්වවිද්‍යාලය ඊයේ ගිවිසුමකට අත්සන් තැබුවා. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය උපකරණ නිපදවීම සඳහායි. ඒ යටතේ අදාළ පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට අවශ්‍ය මූල්‍ය ආධාර සැපයීම ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ආයතනය මගින් සිදු කෙරෙනු ඇති. මෙහිදී මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අදහස් දැක්වුවා. මේ ඉවිසුම අනුව ගොඩක් කලාතු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලෝ කරන පර්යේෂණ වලින් තාක්ෂණය නිෂ්පාදනය කළා ඒ අවශ්‍ය ද්‍රව්‍ය භාණ්ඩ නිෂ්පාදනය කළා ගොඩක් ඔය ඉමේජ් ප්‍රොසෙසිං ඒවා සාමාන්‍යයෙන් හැම විස්ප්‍රිතාලයකටම අවශ්‍ය ලක්ෂයක් ලක්ෂ 5ක් අතර වගේ වටින භාණ්ඩ වලින් රෝගීන්ට අවශ්‍ය ඩයග්නෝසිං ඒ වගේ ටෙස්ටිං ඉමේජිං ඒ වගේ ඔක්කොම ඉක්විප්මන්ට් හදලා අපි ලංකාවේ මැනුෆැක්චර් කරන්න තමයි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේම පිටරට යැවීම සඳහා ඉතින් මම හිතනවා විශ්වවිද්‍යාලය ඇතුලේ තියෙන තාක්ෂණ මට්ටම ගත්තාම ඒක කිසි ප්‍රශ්නයක් නැතුව එවැනි වැඩ කටයුතු අපිට කරගන්න පුළුවන් වෙයි කියලා ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතාද මෙහිදී අදහස් පළ කළා. මේ වගේ ව්‍යාපෘතියක වැදගත්කම් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි අපේ රටේ විදේශ විනිමය ඉතුරු වෙනවා. රටේ විදේශ විනිමය බිලියන ගාණක් යනවා මේ මෙඩිකල් ඉක්විප්මන්ට් සඳහා. අපිට ඒකෙන් යම්කිසි කොටසක් ඉතුරු කරන්න පුළුවන් නම් ඒක මම හිතන්නේ රටට කරන සේවයක්. දෙවෙනි එක තමයි මෙඩිකල් ඉක්විප්මන්ට් ගත්තම ඒකේ තියෙන ප්‍රශ්න ගණනාව. පළවෙනි එක තමයි ඒකේ සර්විස් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ සර්විස් ප්‍රෝග්‍රෑම් එකට අපි වියදම් කරන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි බඩුවක් කැඩුනොත් අපි ඒගොල්ලන් අසාමාන්‍ය ගණන් ඉල්ලනවා. මොකද ඒගොල්ලන්ගේ බඩුව. වෙනින් කාටවත් ඒක හදන්න බෑ. ඒකට අපි වියදම් කරන්න ඕනේ. ඒක විතරක් නෙමෙයි ටික දවසක් යනකොට ඒගොල්ලන් කියනවා මේක out of production. ඒකලා ඔක පාවිච්චි කරන්න බෑ. අපිට දැන් මේකේ ස්පෙයා පාර්ට්ස් නැහැ කියලා. දැන් අපි හදනවා නම් ඔය එකක්වත් දෙන්නේ නැහැ. අපිට ඕන වෙලාවක බඩුව දෙන්න පුළුවන්. අපි ඕනම ස්ථානයකට අපිට බඩුව ඇති වෙන්න සපයන්න පුළුවන්. අපිට සර්විස් කොන්ට්‍රැක්ට් එකක් කියලා එච්චර දුරට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේම කට්ටිය මේක හදලා දෙනවා. ස්පෙයා පාර්ට්ස් ඕන තරම් තියෙනවා. ඒක ඉතින් ඇත්ත වශයෙන්ම මේක ඉතාමත් වැදගත් දෙයක්. Business.